රුපියල් 100ක් 200ක් ඉතුරු කරන්නට ගිහින් මුළු පවුලම පිරිකා මාරයාට බිලිවුණ හැටි කුස්සියේ සැඟවුණු දෙහිතුණු ඇත්ත. ඔන්න එහෙමනම් අද කතා කරන්න යන්නේ අපි කවුරුත් අතින් නොදුනුවත්කම සිද්ධ වෙන හැබැයි මුළු ජීවිතේම විඳවන් වෙන භයානකම පුරුද්දක් ගැන. අපි හැමෝගෙම ගෙවල් වල මේක වෙනවා. වෑංජනයක් උයනකොට දවස් දෙකකට කලින් බිඳපු පොල් බෑවක් අතට ගන්නවා. පොඩ්ඩක් උස්කාලා වගේ නේද? සුදු පාට, අලු පාට, පුස් එක්කම හිතට දෙගිඩියාවක් එනවා. අපරාධෙනේ ගානක් එක මේක විසි කරගන්නේ කොහොමද? අද පොල් ගෙඩියක මිල කීයද? කියලා හිතනවා. පිහියෙන් ඒ පුස් ටික සූරලා හොදලා ආයෙමත් කෑමට ගන්නවා. යාළුවනේ, ඔන්න එතන තමයි අපි කරන්නේ ලොකුම වැරද්ද. මේක නිකම්ම අපිරිසුදුකමක් නම් නෙවෙයි. මේක විද්‍යාත්මක ඊට වඩා බරපතල කතාවක්. පේන දෙයට වඩා නොපෙනෙන දේ බියකරු. අපි දකින්නේ පුස්වල මතුපිට කොටස විතරයි. මේක හරියට අයිස් කන්දක් වගේ. අපිට නොපෙනුනාට මේ පුස්වල මයිසීලියම් කියන අණුවීක්ෂය මුල් පොල් මද අස්සට රිංගා ඉවරයි. ඔයා මතුපිට කොච්චර හේදුවත් මේ ඇතුළට ගිය විෂ සහිත මුල් රත් කළාට මැරෙන්නේ නැහැ. මේ පුස් වර්ග වලින් හැදෙන ඇප්ලටොක්සින් කියන මාරාන්තික විෂ රසායනික සෙල්සියස් අංශක 100ට රත් කළත් විනාශ වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් ඔයා හදපු කිරි හොද්දේ රසට පාරට කිසිම වෙනසක් නැති වුණාට ඒක ඇතුලේ පිළිකාකාරක විෂ තියෙනවා. කෙලින්ම පහර දෙන්නේ අක්මාවට. මේ විෂ එක පාරට වමනේ බඩේ අමාරු හදන්නේ නැහැ. ඒ වෙනුවට ශරීරගත වෙලා අක්මාවේ සෛල විනාශ කරනවා. පුළුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කරලා තියෙනවා. කරන්න ඕන දේ මොකක්ද? පොල් බෑවේ පුංචි හරි පුස්පැල්මක් දැක්කොත් ලෝභ නොවි සම්පූර්ණයෙන් විසි කරන්න. සතුන්ට කන්න දෙන්න එපා. සතුන්ටත් මේ පිළිකා අවදානය එහෙමමයි. පොල් බෑවක් ඉතුරු වුණා නම් අනිවාර්යයෙන්ම සීතකරණයේ දාන්න. එළියේ තියන්න එපා. රුපියල් 200ක පොල් බෑව බේර ගන්න ගිහින් ලක්ෂ ගණන් වියදම් කරන ලෙඩ ගෙදරට ගෙන එන්න එපා. මේ පණිවිඩය හැමෝටම එක බෙදා ගන්න. විශේෂයෙන්ම ගෙදර අම්මලා දැනුවත් කරන්න.